රාවණාගේ බාල සොහොයුරු විභීෂණ යුද්ධයේ වැළැක්වීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය. ඔහු රාවණා අතහැර රාම වෙත ගියේය. අයියන්ඩියනි, තවමත් ප්‍රමාද නැත. සීතාව ආපසුදී මේ විනාශය නවත්වන්න. සාගරය තරණය කිරීමට මගක් නොමැති වූ තැන රාමකුමරු සාගරයට අභියෝග කළේය. සාගර රජුනි, මට මග දෙන්න. නැතහොත් මගේ මේ හීයෙන් මුළු මුහුදම සිඳවා දමමි. වානර සේනාව රාමනාමීය කෙටූ ගල් සාගරයක දැමූ අතර ඒවා පුදුම සහගත ලෙස පාවෙන්නට විය. බලන්න, රාමනාමේ බලයෙන් මේ මහා ගල් පවා ජලයේ පාවෙනවා. දින කිහිපයකින් සාගරය මැදින් ලංකාපුරය දක්වා දිවෙන මහා පාලමක් ඉදිවිය. අයියන්ඩියනි, බලන්න. ලංකාපුරේ වෙරළ දැන් අපට පෙනෙනමානේ තිබෙන්නේ. සිය මාලිගාවේ සිට මේ දෙස බලා සිටි රාවණා රජු සතුරාගේ පැමිණීම ගැන මදකුත් බිය නොවිය. පාලම් තැනූ පමණින් මගේ බලකොටුව බිදිය නොහැත. ඔහුන් එන්නේ ඔහුන්ගේම මරණය සොයාගෙනය. ලක්ෂ සංඛ්‍යාත වානර සේනාව ජයඝෝෂා පවත්වමින් පාලම දිගේ ලංකාවට ඇතුළු විය. ලංකාපුරයේ රණබෙර හඩ අවදි විය. මහා යුද්ධයක පළමු සලකුණු වාතයට මුසු විය. හෙලේ සියලු බෙර වාදනය කරන්න. සතුරාව වෙරළේදීම විනාශ කර දමන්න. දෙපාර්ශවයම මුහුණට මුහුණ හමු විය. ලොව මෙතෙක් නොදුටු මහා සංග්‍රාමයක ආරම්භයයි. රාවණා, ඔබට තවමත් කාලය තිබේ. සාමය තෝරාගන්නවද නැතහොත් විනාශයද?